හලෝ ගයිස්. ඉතින් ඔන්න ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඔන්න ලස්සන වීඩියෝ එකකින් අදත් ඔයාලව බලන්න ආවා. ඉතින් ඔන්න අද මම ඔයාලට අරන් ආවිල්ලා තියෙන්නේ අපේ අලුත් බව්වගේ දවස ගෙවෙන විදිහ. ඉතින් මම වීඩියෝ එක ගේන්න පරක්කුනේ එකට නම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මොකද ඇත්තටම මට වීඩියෝ කරගන්න විදිහක් තිබුණේ නෑ. නිවාඩුයි තමයි. ඒ වුණාට මම ෆෝන් එක තිබුණේ නෑ. ඉතින් ඔන්න අද එයා ගෙදර. ඒ නිසා අද මෙයාගේ වීඩියෝ ක්ලිප් එකක් මට ගන්න පුළුවන් වුණා. ඉතින් මෙයාගේ දවස ගෙවෙන විදිහ ගැන කිව්වොත් මම කියන්න ඕනේ. ඔයාලා වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. මං ඔන්න ඉතින් අද ඇහැරුණේ උදේ 8:45ට විතර. හරි ඉතින් ඔන්න මෙන්න මෙයා තමයි බව්වා. ඉතින් ඔන්න මේ එයාට දැන් කෑම එක හදන්න ඕනේ. එයාට උදේට අපි මුකුත් පිටි ඒව මුකුත් දෙන්නේ නැහැ. කෙලින්ම උදේට බත් තමයි දෙන්නේ. අද නම් පොඩ්ඩක් පරක්කු වෙලා මේ දවස් ටිකේ කොහොමද පරක්කු වෙනවා. මොකද අපිට නිවාඩුනේ. නිවාඩු හින්දා මේ නිවාඩු දවස් වලට ඉතින් උදේ පාන්දර නැගිටලා හරියන්නේ නැහැ. මම නැගිටිනකොට 8:45ට විතර. ඉතින් මම දැන් මූණ හොදගෙන කොම කරගෙන එනකොට දැන් 9:05ද කොහෙද 9:05ක් හරි 9:10ක් හරි. ඉතින් දැන් මට කෑම එක හදන්න ඕනේ. මේ බඩගින්න ඉන්නේ මෙයා. වෙන්දට දෙනවා අපි ස්කූල් යන දවස් වලට අපේ අම්මි උදේට කෑම එක දීලා යන්නේ. එතකොට නම් උදේ පාන්දර යත් මේ වැඩට යනවනේ. ඉතින් එතකොට එයා කෑම එක දීලා යන්නේ උදේට. ඊට පස්සේ ආයි දවල්ට මේ එක්ක ආච්චි දෙනවා නැත්නම් මම දෙනවා ඇවිල්ලා. උදේට දෙනවා 7:00 විතර දෙනවා උදේ කෑම එක වෙන්දට. අපි ස්කූල් යන දවසට මේ ටිකේ නම් පොඩ්ඩක් පරක්කුයි. ඊයේ නම් 9ට වගේ දුන්නා. අද නම් දැන් ගොඩක් පරක්කුයි. මේ කේන්තිකින් ඉන්නේ බඩගින්නේ. මෙයාට බත් ඕනේ ගොඩක් කන්න. අපි මෙයාගේ කෑම එක හදන්න යමු. මේ තියෙන්නේ මෙයාගේ කෑම එකට අද දවසේ මම දාන ඒවා. මෙතන පීකුදු තියෙනවා. ඊට පස්සේ එළවලු වලින් තියෙනවා අල. ඊට පස්සේ තියෙනවා බීට්‍රූට්. ඊට පස්සේ වට්ටක්කා. වට්ටක්කා නම් දිනපතාම මෙයාගේ කෑම එකට දානවා. මොකද වට්ටක්කා වලට හොඳට සයිස් වෙනවා. ඊට පස්සේ කහ කුඩු ටිකකුත් දානවා. ලුණු ඒවා දාන්න එපා. බව්වන්ට ලුණු හොඳ නැහැ. මෙයාට එක දවස් වලට එක එළවලු දාලා තමයි හදන්නේ. අද ඉතින් ওই ටික දාලා තමයි හැදුවේ. ඒකේ දැන් ඔය අද පීකුදු දැම්මා නම් හෙට දාන්නේ ආයි මාළු, මස්, බිත්තර ඒවා සතියකට එකපාරක් එයාට අපි දෙනවා අනිවාර්යෙන්. ඉන්න කෑම එක තාම හැදෙනවනේ. මස්, බිත්තර, මාළු, සැමන් ඔය වගේ දේවල් අපි එයාට දෙනවා සතියකට එකපාරක් හරි. හැමදේම කිව්වේ සතියකට එයාට එක ඒවා දෙන්න. ඔන්න දැන් ලිහලා තමයි තියෙන්නේ. මේ බැඳලා ඉන්නකොට මම පොඩ්ඩක්වත් ආසෙ නැහැ. ඒ වුණාට බෑ මෙයා ලිහලා තිබ්බාම ගෙට එනවා. ගෙට ඇවිල්ලා මේ ගොරවනකොට තමයි අපි පුටවල් උඩට නගිනවා. එයාට ඔය සාලේ කෑල්ල වෙනම දීලා තියෙන්නේ. පුටු වල කොට්ට එහෙම අයින් කරලා නැත්තම් බෑ මෙයත් එක්ක. මෙයාට මැක්කෝ හැදිලා නේ කසනවා. අපි එනවා බෙහෙත් ඒකට මේ හරි ගියේ නෑ. සබන් කැටයක් ගෙනාවා. ඒගොල්ලෝ කිව්වා කිනිතුල්ල මැක්කෝ කිනිතුල්ල නෑ මෙයාගේ. මේ මැක්කෝ ඉන්නේ. මේ මැක්කොන්ටයි කිනිතුල්ලන්ටයි හොඳයි සබන් කැටයක් දුන්නා. මේ ඔයාලට ඉන්නකෝ ඒක පෙන්නන්න. ඒක මං එකපාරයි තාම ගෑවේ. තාම නම් ඉන්නවා. අනේ ඒක හොයාගන්න බෑනේ කොහෙද දන්නේ එදා නාවලා. කොළ පාට සබන් කැටයක්. තාම මං එකපාරයි ගෑවේ. මෙයා බලපත්‍ර හානි සිදු කරලා තියෙන අපේ බයිසිකල්. මේ බලන්න. මෙන්න. ටැලන්ට්ස් අපේ නිකීගේ. මෙයාගේ නම නිකී. මෙයාගේ ටැලන්ට්ස් තමයි ඒවා. දන්නේ නැත්නම් බලා ගන්න පුළුවන්. තව ටැලන්ට් එකක් පෙන්නන්නම් ඔයාලට. මේ දැන් හොඳ පාපිස් අපි දාලා තිබ්බ එළියට මේක දැන් මේ ටැලන්ට්ස් හින්දා පොඩි අකර දැබ්බකට මුණ දීලා ඉන්නේ. ඒ නිසා එළියට දාලා. මේ අපේ වෙල්කම් පාපිස්. මේ පැත්තට වෙල්කම්. තව මේ මල් පැල එහෙම ගලවලා තියන්නේ
එදා ශ්‍රම දානයක් තිබ්බනේ. තනි ශ්‍රම දානයක් ඒක අපේ නික්කීගේ විතරයි මේ නිකියාගේ ශ්‍රම දානයක්. දක්ෂයි හරි. දක්ෂයි මෙන්න මේ වගේ පුටු අදගෙන ගිහින් තිනවා. හරි හිටු. උඩටම ටැලන්ට්ස් මෙන්න මේ වගේ ටැලන්ට්ස්. ඉන්න නිකි. ඉන්න. ඔහොම. එන්න. නිකීත් එක්ක ඉඳලා ආයි මේක බලන්නත් ආවා. ඉතින් කෑම එක හැදෙන ගමන්නේ තියෙන්නේ. ඉතින් මේකේ මේ වගේ වතුර අඩු වුණාට පස්සේ ඒකට මම ඕට්ස් දානවා. ඕට්ස් ටිකකුත් දානවා. එතකොට මහත් වෙනවනේ ඕට්ස් වලට. ඉතින් මම සමහර දවස් වලට ඕට්ස් ටිකකුත් දානවා. ඉස්සර නම් එයාට මේ 3 වේලටම ඒ කිව්වේ මේ වගේ කෑම හැදුවා. දැන් නම් එහෙම හැදෙන්නේ නැහැ. එයා මේ දැන් ওই ගෙදර වියනේවත් එක්ක එයාට දෙනවා කරවල. ඒවා ඕන දෙයක් එක්ක එයා කනවා හැබැයි. බත් දෙන ප්‍රමාණය ඕන තරම් කනවා. බලය. යන්න. හරි යන්න. බයි. එන්න දවනි. එන්න නිකි. එන්න. එන්න දෝනි එන්න. යා ගෙදර. එන්න. යෝ අව්වා යන්නේ. මෙහෙ එන්න ඔයාව රැස් වෙනවා. මෙයා යනවාද මන් දන්නේ නැහැ මේක දුවනවා. මේක අද වැක්කෙලනවා ආන්ටියට. එන්න පාරියක්. හරියන්නේ අපේ පාරේ. උට්ටය. මෙතනින් එහා යන්න පානේ ඔයා. වහලට නගින්න බෑ දැන් අවුවා ඉන්නේ අපි හවස්සලෙමු. හරි නගින්න. එන්න දෝනි තා උඩ යන්න එපා එන්න. එන්න පාරේ යන්න එපා එන්න. එන්න මෙහෙ එන්න. පාරේ යන්න එපා. යන්න ගෙදර කො දුවන් ගෙදර. ඔන්න ඉතින් මෙයාගේ දවල් කෑමක දෙන්න තමයි දැන් හදන්නේ. ඉතින් දවල් කෑමකට මං එයාට දැම්මේ උදේ හදපු අර යකි කරි එකෙන් ටිකක්කුයි තව මාළු තිබ්බා. මාළුයි අනලා තමයි දුන්නේ. ඒව තමයි ඉතින් දවල්ට දුන්නේ.
හරි ඔයා වීඩියෝ අමතන්න කොමේ කොලම අමත දැන් ගලිල්ල නගේ ඩ පුත අනේ ෂඩෝ අයගේ වෙනුහන එන්න හර කන කේන්ති කියලා එයාත් එක්ක දෙල්ලම් කරන්න නැහැ කියලා හරි කේන්ති මෙයා ඌ ගෑ දැක්නේ දැන් මම කියන්න කරා මේ වගේ ෆෑන්ස් ලා හලෝ පුතා කොහොමද පාපා මගේ දෝනි ඔන්න මෙතෙන්ට වෙනකම් යනවා කාලා බීලා ටිකක් වෙලා ඉඳලා අමතක වෙලා ඊට පස්සේ දැන් මෙයාව කොහොමද සතියක ඔයා තමයි ලම්බිතු ගන්නන්නේ පාරක් තුන් පාරක් හතර පාරක් නාවනවා හතර පාරක් පස් පාරක් විතර නාවනවා මම මෙයාව අනේ කැමති නැහැ අපිට ශ්‍රී ලංකන් වල නැත්තම් හරි ආලු දෙන්න එන්න ඔය ගහනකට මම ගිහින් ඉන්නේ එන්න ඩෝනි ආලිම කුලප්පුව මේ ආනගින හොඳේ ආ චෙල්ල නැග්ගා මෙයා තියෝ කරා ඔන්න තමයි මෙයා අනේ නෝනේ මෙන්න දෙන්නත් එක්ක මොකට උපරිම හිංසා දීලා ඇඳුමක් අඳලා මෙන්න මෙච්චර වදුන ඇඳුම් අඳන් අන්තිම ඕකේ මම කියනවා නේ මම යනවා මම තාරිස්ටක් කියනවා මම ඉවර වෙලා මම තාරිස්ටක් කියනවා ඊට ගලේ ඊට පස්සේ වදින් තේරුම් ගන්න එන හයියෙන් දෝනවා ඔය කණේ මෙයාගේ නියපොතු කපන්නත් ඕන ඔය යාචික මේ තේරෙන්නේ නියපොතු ඇඟට එනකොට එහෙම කණේ බලලා කොයන්න ඒක හීරෙනවා ඊට දාලා මේ අයියත් එක්ක සෙල්ලම් එන්න, කරනවා එන්න, මගේ පැන්නොත් නම් මේ ටවල් එක මං ගෙනියන්න ඕන. මටත් වඩා බරයි මෙයා කොහේද අර අයියත් එක්ක නංගි ඉතින් එයා සුදු නංගි සෙල්ලම් කරනවා කොයන්නේ චාලිට යන්න පුළුවන්ද මෙයා එයාට නම් අරන්නේ කුල්ලෑගේ දොරට ඉන්නව බව්වේ මොකනේ බලන්න ඒ ඩෝනි එයා ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් අනේ. එයාත් එක්ක සෙල්ලම් කරනවානේ මෙයාත් එක්ක ඩෝනි, එයාත් එක්ක ඩෝනි තමයි බලන්න සෙල්ලම් බෑද? අනේ, ඉතින් කරන්නේ. අනේ, අපි ඉන්න එක. වුණාට අනේ, සෙල්ලම් හොඳයි, කරන්නේ හොඳයි. නැහැ. අය අපි සෙල්ලම් කරන්නේ නැහැ නේ එයාත් එක්ක. ඔය දෙමු රෙකියා මෙයා එක්ක සෙල්ලම් පාවනේ කරනවා. සුදු ඩෝනි බලන්න එන්න ඩෝනි එන්න නානා අම්මා සුදු කුට්ටා වන්ද බලන්න මෙයා කේන්ති ගහම වතුර එක පෙල්ලනවා මේ දැන් බෑයි කියලා ඉතින් අවශ්‍යම ඉහලා හිටියේ ඉතින්ද මෙයා ගොර වෙනකොට එනවා ගේ ඇතුලේ එයාට මේ මෙන්න මේ ඒරියා එක දීලා තියෙන්නේ මේ කොපුටු කොට අයින් කරලා මේ ඔක්කොම අයින් කරලා මෙයාට තමයි මේ ටික දීලා තියෙන්නේ මේ කොටසම මෙයාට මෙතනින් එහා එන්න දෙන්නේ නැහැ මේ කොටසම මෙයාට දීලා තියෙන්නේ ආව එනවා ගොර වෙනකොට බයයි බයින් එනවා ඊට පස්සේ කල් පුටු උඩ මෙන්න මේ පුටු උඩ නිදි මේ දවසට ගොරවනවනේ අර බක්මහකුණු කියන්නේ අනේව වදිනකොට බොයම බොය මේක ගැට ගහලා තිබ්බම මේ පුටු යට ඉන්නේ නැත්තම් ලියලා හිටත හැකි නාට පුටු බවල් උඩ නගින්න තමයි මේ බැරි පුටු නිදා ගන්නවා නැගලා නිදා ගන්නවා මේක දැන් මේක දුන්නට පොල් මේකත් ගහයි දන්නේ නැහැ අතින්ක යාට කේන්ති ගියාම මේ බලන්න වතුර එක තියලා තිබ්බ වතුර එකට අතින් ගහන්න මෙතන අපිට මොනවා හරි ඉපලා ඒක ඉවරයි ඒක වගේ ඒකත් තමයි මේකට වෙලා තියෙන්නේ නේ ඒ යාව ගෙට ගත්තේ නැහැ කියලා ගොරවනකොට වහිනකොට ගෙට ගත්තේ නැහැ කියලා එයා එහෙම බනල් අතින් නම් ගහන්න එපා මේකට මම දාලා තියන්නේ කිරිපිටි තියෙන කිරිපිටි දාලා සමපෝෂ දාලා මේ මොතර දාලා හදලා මේ සීනි මුකුත් දාන්න ඕට්ස් දැම්මා ඕට්ස් ටිකක් දැම්මා ඕට්ස් දාලා දෙනවා තව ඊවිනිං එකට මේ වගේ 4:00 අතර දෙනවා මේ මෙයාට මොනවා හරි මේ අර බලන්න ඕට්ස් ටික කෑවේ කෑලි කන්න මේ 4:00 5:00 අතර දෙනවා මෙයාට එක එක දවසට එක එකව දෙන්නේ මෙයාට මේ කෑම වගේම තමයි අද දුන්නා නම් ඕව හෙට කිරි දෙනවා කිරිත් එක්ක ඩොග් ෆුඩ් නැත්නම් නිකන් ඩොග් ෆුඩ් ටිකක් දෙනවා හතර බඩ ගිනිනවනේ ඉතින් ඒ නිසා අපි තේබනවා වගේ මෙයාට දෙනවා මොනවා හරි සමපෝෂ ඩොග් ෆුඩ් ඕව දෙනවා කිරිත් එක්ක ඩොග් ෆුඩ් දෙනවා නැත්නම් නෝමල් කිරි එකක් දෙනවා මොනවා හරි යාට දෙනවා ගොඩක් වෙලාවට දෙන්නේ සමපෝෂ තමයි සමපෝෂ බලන ආසයි නේද නැහැ බලන්න ඕට්ස් දෙනවා ඕට්ස් දාලා දෙනවා කිරිත් එක්ක ඕට්ස් දෙනවා සමපෝෂයි කිරි එක දෙනවා ඒක දෙනවා එක එක දවසට එක එකම දෙන්නේ නැහැ හැමදාම තුට්ටක් විතර බලන්න ඕට්ස් නේ දැන් හරි බය වෙන්න එපා දැන් එළිය තාම වහින්න නැහැ නේ ගෙට ගන්න අහමින් නෑ